හායි ඔන්න යාළුවනේ තරඟ මොටර්ස් අපි අර ඉතල්ලි ඉඳන් ආපු වාහනේ වැඩ පටන් ගත්තා. මේ වාහනේ ඉතින් වාහනයක්ම තමයි. එහෙම ගොඩ අවුලක් ගන්න හිතන්න එපා. මේක ඉතින් අපි වැඩ පටන් ගන්න ඉතින් කෑලි බෑලි ටික කරවලා සුද්ධ බත්ත කරලා වැඩ ටික පටන් අරන් තියෙන්නේ. දැන් ඉතින් කෑලි බෑලි ටික කරවලා මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ අපිට පේන්න තියෙන විදිහ. අපි ඉතින් මුලින්ම කරගත්තේ ඉස්සරහා කෝප්පේ ගලවලා ඉස්සෙල්ලා වයි එක මුලින්ම ඇද අරගන්න ඕනේ මුලින්ම. ඔය විදිහට තමයි ඉතින් වැඩේ පටන් ගන්නෙ අපි මුලින් ඉඳන්. යට 14 ප්ලේට් එක ගලවලා ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපි ඉතින් ඇදරින්න පටන් ගන්න විදිය. දැන් ඉතින් ඇදැරලා ඉවරයි වයි එක. දැන් ඉතින් කෙලින් කටින් කරලා පැත්තට ඇමරිච්ච කෙලින් කරලා ඔය සෙට් එක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ වැඩ ටිකත් ඉවරයි දැන්. ඒ ටික ඔක්කොම ඇදැරලා ලයින් කරලා බැලස් කරලා ලම්බ කරලා සේරම ටික වැඩ ටික ඉවරයි. ඉතින් අපේ යාළුවෝ ඌර්ණෝ මලකට ගියා ඌර්ණෝ බස ගාලා ඌර්ලා ඉවරලා අන්තිමට අපි තින්ත ටිකක් ගෑවා. ප්ලේට් එක ගහන කලින් ඇතුලේ ප්ලේට් එක ඇතුළු පැත්තේ අතර වටින් තින්ත ගහලා තියෙන්නේ. ප්ලේට් එකක් දැන් ගහලා ඉවරයි. ඒ ටිකත් ගහලා ඉවරලා තින්ත ටිකක් ගහලා තියෙන්නේ. නැත්නම් ඉතින් ආයි ඔය තින්ත ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයිල් තමයි අල්ලන්න වෙන්නේ. මේ තමයි අලුත් කෝප්පේ. පරණ කෝප්පේ තමයි හැපත් තියෙන්නේ. මුලින්ම අපි කෝප්පේ තියලා බැලුවා. ඒ කියන්නේ පාහන කලින් තියලා බලන්න බැලස් කරලා ලයින් කරන්න එපා. ඒ ටික ඔක්කොම බැලස්ලා ලයින් වෙලා පප්පෙලා අන්න ඔය කාට තමයි ඉතින් අපි කෝප්පේ ටැග් කරගත්තු ආකාරය බලා ගන්නකො. ඉතින් ටැග් ටික නම් තියෙනවා. ආයි ලෙව කන්න පුළුවන් විදියට ලෙව කන්න පුළුවන් විදියට ලෙව කන්න යන්න එපා. ඔය විදිහට තමයි චීස් කෑල්ල වගේ තියෙන්නේ. බලාගෙන යන්නකො ටැග් ටික. තව එන්න දාලා තියෙන ඇන්ටි කරලා ටැග් කරන් තියෙනවා. මෙන්න දාගෙන ඉර කරගෙන ඉන්න බෑ. අතුල් පැත්තෙත් මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. අතුල් පැත්තෙත් බලාගෙන යන්න ඔය විදිහට. ඊට පස්සේ ඉතින් ඔය ටැග් ටික ඉතින් ගයින්ඩර් කරන්න ඕනේ. මට්ටම් වෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය ගානට කියන්නේ හොඳටම ගයින්ඩර් කරන්න ඕනේ ඩෑෂ්බෝඩ් එක තියන්න කලින්. ගයින්ඩර් කරලා තින්ත පාරක් ගාන්නයි තමයි දැන් වැඩ තියෙන්නේ. අපි බාසුනයට කතා කරමු. බාසුනයට කතා කරලා ඔන්න ඉතින් අපි බාසුන්නේ වැඩ පටන් ගන්න තියෙන්නේ ගයින්ඩර් කරන්න. ගයින්ඩර් කරගෙන යනකොට තින්ත ටිකක් ගාලා ඉවර වෙලා දැන් ඉතින් මේකේ වැඩ ටික 80ක් විතර ඉවරයි. ඉස්සරහා පැත්තේ ගයින්ඩර් කරලා තින්ත ටිකක් ගාන්න ගිහම අපි බාසුන්නේ නැහැ. බාසුන්නේ දැන් තින්ත ටිකක් ගාලා සේරම කෝප් වැඩ ටික නම් ඉවරයි. තට්ටුවත් කස්ටමර් ගහන්න ඕන කෝ තට්ටුව ගලවලා යට තින්ත පාරක් ගහලා තට්ටුවත් හයි කරලා ඉවරයි. තට්ටුව ටැග් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ටැග් ටික බලා ගන්න තියෙන්නේ බාසුන්නෑගේ වැඩ ටික. ටැග් ටික නම් ආයි තියෙනවා. ආයි දලමට තියෙනවා ටැග් ටිකත් වැඩිච්ච එක්සලන්ට් විච්ච විදිහට බක්කියත් මැද්දෙන් නැවිලා තිබ්බේ. කියන්නේ මැද්දෙන් නැවිලා චප් වෙලා තිබ්බේ බක්කිය වල ටිකක් ඉවරයි. ටැග් ටිකත් ගයින්ඩර් කරලා තින්ත ටිකක් ගාලා ඉවරයි. දැන් ඉතින් ටින්කර් වල ටික ඉවර වීගෙන එන්නේ. කංකේ ටික තව තියෙනවා. ඒ ටික ගහලා ඉවරලා ඉස්සරහ පැත්තෙන් මෙන්න මේ විදිහට තමයි මේ වාහනේ පේන්නේ. දැන් අපිට මල් මාලයක් දාලා වගේ තියෙන්නේ. මල් මාලේ දැම්මම වැඩ වෙන විදිහට තමයි යට තට්ටුව ටැග් කරලා ඉවරලා යට සේරම වට්ටි ඉවර. දැන් ටින්කරින් වැඩ ටික දැන් අපිට තියෙන්නේ ලයිට් බයිට් හයි කරලා රොමේෝ ඩෑෂ්බෝඩ් දාලා කවුලින් සෙට් එක හයි කරලා හෙඩ් ලයිට් දාලා ඔය ටික ලයින් කරලා තමයි තියෙන්නේ. නැත්තම් ඉතින් ආයි ප්ලේන් කරලා ඉවරලා ඔය ටික හයි කරලා බලන්න ගියොත් වැඩේ නන්න වෙනවා. නන්න කියන්නේ ආයි තලන්න කොටන්න ඕනොත් එහෙම ඉතින් ආයි තලන්න කොටන්න බෑ. ඉතින් ආයි ඉවරයිනේ. ටින්කර් වැඩ ටික නම් ඉවරයි. දැන් ඉතින් ලයින් ටික තමයි තියෙන්නේ. බොඩියටම හොරලා තියෙන උරුණ එකත් ආයේ සුද්දටම හොරලා කැටලා බොඩි දාලා තින්ත පාරක් ගාලා තියෙන්නේ. ෆයිබර් පාරක්. ඔය විදිහට තමයි අපේ වැඩේ වෙන්නේ. වැඩේ ඉවර වුණාට පස්සේ ටක් ගාලා වීඩියෝ එක අපි දානවා. මෙයාවත් අපි ඉක්මනින් චීස් කෑල්ලක් කළා මෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ දෙක හම්බෙමු. ජය වේවා.